හායි යාළුවනේ ඔයාලට කොහොමද අද වීඩියෝ එක චිකන් එකක් හදන විදිය මේ චිකන් එක මං හදන විදිය ඔයාලගේ හදන වීඩියෝ මට දාන්න මගේ වීඩියෝ පැහැදිලි මදි ඇති මගේ ෆෝන් එක එච්චර එළිය නැහැ. ඉතින් යාළුවනේ අපි ගෙදර වැඩි මමයි බබාලා දෙන්නයි ගෙදර ඉන්නේ තනියම. ඒක නිසා වචනයක් හරි කතා කරන්න ඔයාලත් එක්ක මේ විදිහට එකතු වෙන්නේ අපේ දුක් සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න එකතු වෙන්නේ. ඉතින් අපි වීඩියෝ තේමු. මම ආදරෙන් ඉල්ලනවා මගේ වීඩියෝ බලන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ලයික් එකක් හරි දාන්න කියලා ඉල්ලනවා. අවසුදු මේ විදියට මේ අවශ්‍ය කරන ටික හොදලා සූදානම් කරගත්තා. එහෙනම් අපි ඒ ටික කපාගෙන ඉමු. ඉතින් යාළුවනේ අපි හට්ටියක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගමු. මේ විදියට රවුම් හැඩයට කපා ගන්න ඕන. කියන්නේ සාමාන්‍යයෙන් ඩෙවල් එකක් වගේ හදන්නේ යන්නේ තියෙන ගෙදර තියෙන අඩු වැඩිය දාලා මේ ටික අපි තෙලට දාගන්න යනවා. මේ ටික අපි ඉස්සෙල්ලා හොඳට සුට්ටක් තෙලින් ටෙම්පරාදු වෙන්න දීලා ඊට පස්සේ අපි ඒකට පහේ යනම්මනම් එකතු කරමු. ඒද පහේ දැම්ම එකතු කරොත් තෙල් එක කළු පාටක් වගේ එනවා. නිසා දැම්ම පහේ එකතු කරන්නේ නැහැ.
අපි චිකන් ටික ටෙම්පරාදු වෙනකන් ඉතුරු ටික හදාගමු. ඉතින් යාළුවනේ අපි ඉන්නේ කුඩියට. දැන් මේ ගෙදර ඇවිල්ලා ඉඳලා තියෙන්නේ. අපි දැන් මහත්තයාගේ මහ ගෙදරට යන්න ඉන්නේ. මම මේ වීඩියෝ එක දාන්නම්. මම පොඩ්ඩක් ආසනේ යන්න ඉතින් ගොඩාක් පාඩේ කවුරුත් නෑ. අපේ චූටි බබා ගෑ ගැහුවා අප්පෙක් කියලා. මම දුවලා ගියා බලන්න මොකක්ද කියලා. කැරපොත් එක. සුදු මැණික මම ගාල්ලේ කෙනෙක්. මගේ ගම ගාල්ල ඇල්පිටියේ ඇතුළක කම්මානික ගමක හැදිච්ච කෙනෙක්. මහත්තයා ගම්පහ පූවල කෙනෙක්. මට මෙහි කවුරුත් නෑ. කතා කරන අසල්වාසී විතරයි ඉන්නේ. ඒක නිසා මෙයාලා වටේ ඉන්න අය ජොබ් කරන කන්ඩිය යාළුවගේ ජීවිතෙත් එක බීසී. මම බබාලා දෙන්නත් එක්ක ගෙදරට වෙලා ඉර වෙලා ඉන්නේ. ඒක නිසා මා එක කතා කරන්න නෑ. ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් හම්බ වෙන කතා කරන්න. බබාලාටත් එහෙමයි සෙල්ලම් කරන්න කවුරුත් නෑ. එයාලට පැයක් දෙකක් විතර සෙල්ලම් කරන්න දානවා කියන්නේ නිධානයක් හම්බුණා වගේ. දාන්න පයයි ගේ හරියටම ඉස්සරහට ඉඳ තියෙන්නේ. ඉතින් බෑ හිතේකම පාරට දුවන් යනවා. ඒක නිසා ඉතින් එළියට තනියෙන් කොහෙත්ම දාන්නේ නෑ. මමත් එක්ක පැයක් දෙකක් දානවා. මගේ වැඩ ඉවර වුණාම බබා ලොකු බබා මේ අවුරුද්දේ ඉස්කෝලේ. ඊට පස්සේ වැඩි වෙනවා. තනියම ගොඩක් දේවල් කරගන්න තියෙනවා. අපි කහ පොඩ්ඩක් දාගන්න ඕනේ. තෙල් වැඩි වෙලා. ලුණු ටිකක් දාගන්න ඕනේ. දැන් මේක කලවම් කරගන්න. සුදු මැණික. පුතා. ඉතින් යාළුවනේ අපි මේකට දාගන්නවා කාම්පෙ ටිකක්. කාරපින්ක ටිකක්. සුදු ලුණු ටිකක්. හරියනවා දෙන්න මට ටිකක්.
සුදු ලුණු ටිකක්. මාළු මිරිස් ටිකක් දාලා හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ දාන්න රට ලුණු පෙති පෙති නිකන් යාළුවනේ චිකන් එකක් කිව්වට චිකන් ලෙවල් එකක් වගේ ගෙදර තියෙන බඩු දාලා යාළුවනේ තක්කාලි පොඩ්ඩක් යාළුවනේ ගම්බිරිස් කුඩු බෙදපු 3-5 කුඩු පොඩ්ඩක් ගොඩක් සැර දාන්නේ මොකද බබාලා දෙන්නත් කන්න ඕනනේ. ඒක නිසා ගොඩක් සැර දාන්නේ. ඔයාලා සැර කන අය නම් සැර දාගන්න. බබාලාට කෑම අයින් කරා. දැන් මේ සැර ටිකක් දාගන්න. ඔයාලා ගාව තියෙනවා සෝයා සෝස්, තක්කාලි සෝස් ඉව දාගන්න. මං ගාව නැහැ. මම රසකාරක ගොඩක් වැඩිය දාන්න කැමති නැහැ. චූටි බබාලා දෙන්නත් එක්ක ෂෙයා කරගන්න නිසා කෑම. ඔයාලා කැමති නම් දාන්න. එහෙනම් මගේ වීඩියෝ බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මාත් එක්ක එකතු වෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමින් ඉන්න. බයි කියන්න. බයි.